හැමෝටම සුබ දවසක්. හැමෝම ආදරෙන් පිළිගන්නවා සීමිත YouTube channel එකට. අද ඔයාලට ගෙනල්ලා තියෙනවා ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය විසින් අලුතෙන්ම නිකුත් කරපු රැකියා බැරතුවක්. මේ රැකියා බැරතුව මම නිකුත් කරලා තියෙන්නේ ලංකා විදුලි බල මණ්ඩලයට අයත් වන පුනර්ජනනීය බල ශක්ති සංවර්ධන ශාඛාව යටතේ තමයි මේ බැරතුව ගෙනල්ලා තියෙන්නේ. මේ රැකියා බැරතුව ගැන කතා කරනවා නම් පරිසර විශේෂඥ තනතුරු තමයි මෙයාලා කොන්ත්‍රාත් පදනම් මත ගන්න. කොන්ත්‍රාත් පදනම් වෙන්නේ හරියටම අවුරුදු 2ක කාලයක්. හරි, අපි දැන් බලමු මොනවද මෙයාලා මේකට දීලා තියෙන සුදුසුකම්, පළපුරුද්ද, වයස, වෘත්තීය හැකියාවන් සහ සැලරි එක කොහොමද කියන එක. මොන මෙතෙන්දී පැහැදිලිවම දාලා තියෙනවා විදුලි බල හෝ කාර්මික ව්‍යාපෘති පරිසර කළමනාකරණය පිළිබඳ පූර්ව පළපුරුද්දක් ඇති ශ්‍රී ලංකා පුරවැසියෙකුට පහත දැක්වන සුදුසුකම් සහ පළපුරුද්ද තියෙනවා නම් මේකට ඇප්ලයි කරන්න පුළුවන් කියන දේ. මෙයාලා මේකෙදි සුදුසුකම් සහ පළපුරුද්ද කියන දේ මේ විදිහට ඉල්ලලා තියෙනවා. ශ්‍රී ලංකාවේ හෝ සමාන සුදුසුකම් ඇති සහ පිළිගත් විශ්වවිද්‍යාලයෙන් ලබාගත් උපාධියක්. ඊට අමතරව පරිසර විද්‍යාව, පරිසර කළමනාකරණය හෝ ඒ ශාස්ත්‍රයට සම්බන්ධ පශ්චාත් උපාධියක් එකත් පිළිගත් විශ්වවිද්‍යාලයකින් වෙන්න ඕන. මේ දෙවියන් පළපුරුද්ද විදිහට ඉල්ලලා දෙනවා මහා මාර්ග ඉදිකිරීම, සුළං විදුලි බලාගාර ඉදිකිරීම, ග්‍රිඩ් උපපොළ හෝ අධිවෝල්ටේජතාවය සම්ප්‍රේෂණ රැහැන් ඉදිකිරීම ව්‍යාපෘති, පරිසර සමාජ ආරක්ෂණ කටයුතු පිළිබඳ අවම වසර 10ක පළපුරුද්දක් තිබිය යුතුයි කියන එක. මේක වල වසර 10ක් කිව්වට මෙතෙන්දී වට මේක වසර 10ත් 15ත් අතර නම් ගොඩක් හොඳයි. මාර්ග හා විදුලි ව්‍යාපෘති සඳහා ඉඩම් අත්පත් කර ගැනීම පිළිබඳ පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමක් විදිහට මෙයාලා මේකේ දාලා තියෙනවා. මේකට මෙයාලා වයස් සීමාව විදිහට දාලා තියෙනවා අවුරුදු 45ට අඩු විය යුතුයි. ඊට අමතරව මෙයාලා තව දාලා තියෙනවා වයස අවුරුදු 45 ඉක්මෝ අයටද විශේෂ අවස්ථාවලදී පමණ සලකා බැලේ කියලා. ඒ කියන්නේ ඔයාලට පුළුවන් මෙතෙන්දී ඔයාලට තියෙන සුදුසුකම් සාමාන්‍යවට වසර 10ක පළපුරුද්දක් තියෙනවා. ඊට අමතරව ඔයාලට තියෙනවා උපාධි සම්බන්ධ උපාධියක් සහ ඊට අමතරව වෙනත් උපාධියක්. ඒ දෙකම පාවිච්චි කරලා වගේ වර්ක් එක්ස්පීරියන්ස් එක අවුරුදු සාමාන්‍යයෙන් 15ක් විතර තියෙනවා නම් වයනතු ඔයාලට අවුරුදු 45 වුණත් මේකට ඇප්ලයි කරන්න පුළුවන්. ඊට වැඩි වුණත් පුළුවන්. මොකද එතෙන්දී ඔයාලට තියෙන සුදුසුකම් යටතේ මේ රැකියාව ලබා ගන්න පුළුවන්. හරි, අපි ඊළඟට බලමු මෙයාලා කියලා දෙනවා වෘත්තීය හැකියාවන් කියන එක වෙනම මෙයාලා දාලා තියෙනවා කාණ්ඩ වලට බෙදලා. මෙතෙන්දී මෙයාලා මුලින්ම දාලා තියෙන ව්‍යාපෘති පරිසර කටයුතු ස්වාධීනව සිදු කිරීමේ හැකියාව. කණ්ඩායම් වැඩවලදී විශ්වාසය සහ සහයෝගීතාවය ඇති කරන ලෙස කටයුතු කිරීමේ හැකියාව. ටීම් වර්ක් කියන එක ඕනම රැකියාවකදී එයාලා බලාපොරොත්තු වෙන දෙයක්. ඒක රජයේ හෝ පෞද්ගලික මොන ආයතනයකත් එයාලා වන ටීම් වර්ක් පුළුවන් ද කියන එක අනිවාර්යයෙන්ම. තම ශ්‍රේෂ්ඨයට අදාළ පාරිසරික ක්‍රියාකාරකම් කිරීමේ ගැටලු විශ්ලේෂණය කර විසඳීමේ හැකියාව. ජාතික ඉඩම් අත්පත් කර ගැනීම පනත් නැවත පදිංචි කිරීමේ පනත් සහ පාරිසරික සමාජ ආරක්ෂණ කරන පිළිබඳ මනා දැනුමක්. මේ පිළිබඳව ඔයාලට දැනුමක් නැත්නම් ඔයාලට පුළුවන් මේකට අදාළව ගන්න පුස්තකාලයකින් හරි එහෙම නැත්නම් දැන් ඔන්ලයින් ඔයාලට හොයා ගන්න පුළුවන් මේකට අදාළ වෙන ලිපියක් හෝ ඊට අදාළ පොතක් අරගෙන මේ පිළිබඳව ඔයාලට සතියක් කාලයකදී මේක ඔයාලට මේ පිළිබඳ දැනුමක් ලබා ගන්න. ඊට අමතරව ඉඩම් හිමියන් පළාත් පාලන ආයතන සහ ප්‍රජා සමාජිකයන් සමග කටයුතු කිරීම සඳහා ශක්තිමත් අන්තර් පුද්ගල කුසලතා සංනිවේදන හැකියාව. ඊළඟට මෙයාලා මේක තිල්ලලා තියෙනවා අද ගොඩක් රජ රැකියාවල් දිල්ලන් දෙයක් තමයි පරිගණක දැනුම කියන එක. පරිගණක දැනුම අනිවාර්යෙන් ඔයාලට මේකදී ඕන වෙනවා. මේකත් ඔයාලට වැඩි දවස් ඔයාලට පරිගණක දැනුමක් නැත්නම් ඔයාලට මේකත් ඉගෙන ගන්න පුළුවන්. සති දෙකක් වගේ කාලයක් යනකොට ඔයාලට මේ පොඩි බේසික් පරිගණක දැනුමක් හදා ගන්න පුළුවන්. ඊළඟට මෙයාලා තව විශේෂයෙන්ම මතක් කරගත යුතු සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා තුනේම ඉහළ සංනිවේදන හැකියාව. සංනිවේදනකින් ගොඩක් වෙලාවට අපිට සිංහල භාෂාව පුළුවන්. ගොඩක් රාජ්‍ය සේවකයන්ට සාමාන්‍ය දෙමළ භාෂාවත් පුළුවන්. ඉංග්‍රීසි භාෂාවේදී ඔයාලට සාමාන්‍ය ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව සහ තේරුම් ගැනීමේ හැකියාවක් තිබුණා නම් ඇති මේ රැකියාව සඳහා. මේකද මෙයාලා තාලා තියෙනවා අයදුම් පත් බාර ගන්න අවසාන දිනේ විදියට 2025 5/22 වෙනි දින. මේදී මෙයාලා තෝරා ගැනීම කියන එක සඳහන් කරලා තියෙනවා. තෝරා ගැනීම යටතේ සම්මුඛ පරීක්ෂණයක් මගින් කැටි ලයිස්තුගත අපේක්ෂකයන් සම්මුඛ පරීක්ෂණ සඳහා කැදවුම් ලබයි. ඒ කියනවා මේකට අවශ්‍ය ආයුධම් පත බාර දුන්නට පස්සේ මෙයාලා සම්මුඛ පරීක්ෂණයට දිනයක් ලබා දෙනවා. මෙතෙන්දී මෙයාලා සේවයට අදාළ කොන්දේසි ටිකක් දීලා තියෙනවා. කොන්දේසි වන්නේ සේවය සඳහා බඳවා ගැනීම අවුරුදු 2 කාලයක් සඳහා කොන්ත්‍රාත් පදනම මත පමණයි මෙයාලා බඳවා ගන්නේ. තෝරාගත් අයදුම්කරුවන් ප්‍රධාන වශයෙන් උතුරු පළාතේ පිහිටි ව්‍යාපෘති වැඩබිම්වල සේවය කළ යුතු අතර අමතර පැය වැඩ කිරීමට හැකි විය යුතුයි. එතෙන්දී මෙයාලා වැටුප් සහ වේතන විදියට ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ S3 වැටුප් ශ්‍රේණියේ ආරම්භක
පියවරක් අනුව වේ කියලා සඳහන් කරලා වැටුප් විදිහට සඳහන් කරන්නේ 2021 දී වැටුප් විදිහට සඳහන් වෙලා තියෙන විදුලි මණ්ඩලයේ S3 කාණ්ඩයේ යටතේ 1,83,600 ඉඳලා 2,34,225 වෙන වැටුපක් තමයි ඒ කාලේ වෙනකොට ලබා දෙන්න තියෙන්නේ. නමුත් මේ 2025 වෙන විට රාජ්‍ය සේවකගේ පඩි වැඩිවීමත් එක්ක මෙතෙන්දී ඔබට ලැබෙන සැලරි එක නම් ගොඩක් ලොකු පඩියකට යන්න පුළුවන්. මේක අඩුම තරමේ තව රුපියල් 40,000 50,000කින්වත් වැඩි වෙලා තියෙන පුළුවන් 2025 වෙනකොට. මේ පිළිබඳව මෙයාලා දැනුම් දීමක් කරලා නැහැ. මෙතෙන් දාලා තියෙන්නේ S3 වැටුප් ශ්‍රේණියට අනුව වැටුප් සැදෙනවා කියන එක විතරයි. වෙනත් ප්‍රතිලාභ ලෙස මෙයාලා මෙතන සඳහන් කරලා තියෙනවා තෝරා ගන්න ලබන අයදුම්කරුවන් විසින් සේවක අර්ථ සාධාරණ මුදලට, ඒ කියන්නේ EPF එකට තම වැටුපෙන් 10%ක දායකත්වයක් ලබා දෙන්න ඕන ලබා දිය යුතු අතර ලංකා විදුලි බල මණ්ඩලය විසින් 15% ප්‍රමාණයක් ඊට දායකත්වය ලබා දෙනවා. ඊට අමතරව සේවා නියුක්ති භාර අරමුදල, ඒ කියන්නේ EDF එකට අපෙන් 3% දායකත්වයක් අපිට විදුලි බල මණ්ඩලයෙන් ලබා දෙනවා. ඔයාලට කරන්න තියෙන්නේ මෙතෙන්දී ඔයාගේ සුදුසුකම් සම්පූර්ණ කරලා තියෙනවා නම් සහ තමන්ගේ සම්පූර්ණ නම, පුද්ගලික සහ රාජකාරී ලිපිනය, තොරතුරු විමසිය හැකි ඥාතීන් නොවන පුද්ගලයන් දෙදෙනෙකු විස්තර හා දුරකථන අංක සහිත සම්පූර්ණ අයදුම් පත්‍රයක් ඉංග්‍රීසි භාෂාවෙන් පුරවන ලද කියන කියලා සඳහන් කරලා තියෙනවා. ලියාපදිංචි තැපෑලෙන් පහත සඳහන් ලිපිනය වෙත අයදුම්පත් බාර ගන්න අවසාන දිනයට හෝ ඊට පෙර ලැබෙන්නසේ එවිය යුතුයි. ලිපි කවරේ වම් මිහල කෙළවරේ පරිසර විශේෂඥ තනතුරු පුනර්ජනනීය බලශක්ති සංවර්ධන ශාඛාව යනුවෙන් සඳහන් කළ යුතුයි. රාජ්‍ය දෙපාර්තමේන්තුව හා රාජ්‍ය ආයතනවල දැනට සේවය නියුතු අයදුම්කරුවන් තම අයදුම්පත තම ආයතන ප්‍රධානියා මගින් එවිය යුතු අතර යම් හේකින් තෝරා ගතහොත් නිදහස් කළ හැකිද යන්න පිළිබඳව සඳහන් කළ යුතුයි. ඒ පිළිබඳව විමසිලිමත් වෙලා මේකට අයදුම් කරනවා නම් ඔයාලට මේකේ ලොකු chance එකක් ගන්න පුළුවන්. මේක තිබයලා සඳහන් කරලා දෙනවා මේක ඉංග්‍රීසි භාෂාවෙන් පුරවලා තියෙන්න ඕන සහ දුරකථන අංක ඇතුළත් වීම අනිවාර්යයි කියන එක. මොකද මේ ගැන ඔයා දැනට පාවිච්චි කරන සහ ඔයාගේ කාර්යාල වෙලාවේ හැරී නැත්නම් ඉතින් පාවිච්චි කරන දුරකථන අංකයක් ලබා දෙනවා හොඳයි ඔබගේ CV එකට. හැමෝටම පුළුවන් මේකට අයදුම් කරන්න. සුදුසුකම් සප්‍රලෙන්න නම් මේකට අයදුම් කරන්න අනිවාර්යයෙන්ම. තවත් මේ වගේ රැකියාවකින් හම් වෙන බලාපොරොත්තු වෙන අද අපි සමුගන්නවා. ස්තුතියි. ඔයාලටත් මේ වගේ රැකියාව පිළිබඳ අලුත්ම අප්ඩේට්ස් දැනගන්න ඕන නම් අපේ channel එක subscribe කරන්න. මේ වීඩියෝ එක යාළුවන්ටත් share කරන්න, like කරන්න. ඔයාලට මේ පිළිබඳ වැඩිදුර විස්තර දැනගන්න ඕන නම් comment එකක් දාන්න. ඊට අමතරව මේ අදාළ CV එක පිළිබඳව ඔයාලට හදාගන්න බැරි කමක් තියෙනවා නම් එහෙම නැත්නම් මේක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා comment එකක් දාන්න. අනිවාර්යයෙන් මේකට අදාළ විසඳුමක් අපේ පැත්තෙන් ලබා දෙන්න පුළුවන්. ස්තුතියි.